සුබ දවසක් වේවා. අද අපි බලමු eShop web application එකේ session manage කරලා තියෙන්නේ කොහොමද කියලා වගේම මේකේ මේ product display වෙන්නේ කොහොමද කියන එක. හරි. ඉස්සල්ලාම අපි eShop web application එකේ මෙන්න මේ home page එකට එන්න ඕනේ. ඒකට අපි exam එක open කරගෙන exam Apache server එක start කරලා වගේම MySQL start කරලා ඉන්න ඕනි. ඊට පස්සේ අපි මේ home.php එකට ආවහම අපි ඉස්සෙල්ලාම මේ home.php එකට එන්න කලින් sign in page එකෙන් sign in වෙලා ඉන්න ඕනේ. account එකක් නැත්නම් sign up වෙලා මේ account එකක් හදාගෙන ඊට පස්සේ sign in වෙලා home.php එකට එන්න ඕනේ. ඊට පස්සේ මේ මෙන්න මේ වගේ interface එකක් තමයි අපිට දකින්න හම්බෙන්නේ. එතකොට මේ තියෙන්නේ අපේ මම ඇඩ් කරගෙන දැන් ටැග් කරගෙන තියෙන product ටිකක්. එතකොට කැටගරි දෙකක් තියෙනවා. මොබයිල් වගේම ලැප්ටොප් ඕන තරමක් කැටගරි ඇඩ් කරගත්ත හැකි. එතකොට මේ මොබයිල් කියන කැටගරි එක යටතේ ප්‍රොඩක්ට් දෙකක් තියෙනවා Samsung S25 Ultra iPhone 7 Plus එක වගේම. එතකොට ලැප්ටොප් එක යටතේ ලැප්ටොප් දෙකක් ඇඩ් කරගෙන තියෙනවා. මේ පේන ඉන්ටර්ෆේස් එක මේ විදිහට තියෙනවා. අපි යමු කෝඩ් එක පැත්තට. VS Code එක ඕපන් කරගෙන අපි ඉන්ටියේ home.php එක ඇතුලේ අපි home.php එකේ කෝඩ් එක කොහොමද මේ ඉස්සෙල්ලාම බලමු session කොහොමද manage වෙලා තියෙන්නේ කියන එක ගැන. අපි මෙතනින් include කරගෙන තියෙනවා අපේ connection.php එක. ඊට අමතරව අපි මෙතන header එක add කරගෙන තියෙනවා. මේ header එක ඇතුලේ තමයි අපි මේ session ටික manage කරගෙන තියෙන්නේ. එතකොට header.php කියන ෆයිල් එක ඕපන් කරගත්තාම මෙන්න මේ විදිහට තමයි අපිට දකින්න හම්බෙන්නේ. header.php එක ඇතුලේ ගිහිල්ලා බලද්දි අපිට මෙතන PHP script එකක් දාලා තියෙනවා session start කියලා. මොකද මේ අපි sign in වුණාට පස්සේ session එකක් හැදෙනවා. ඒ session එක දිගේම තමයි අපි යන්නේ. මේ කියන්නේ session එකෙන් පිට ගියොත් අනිවාර්යයෙන්ම sign out වෙන්න වෙනවා. මේ විදිහට තමයි අපි මේ web application එක හදලා තියෙන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම දැන් session එක හැදෙන්නේ කොහොමද කියලා බලුවොත් මේ sign in process එකට යන්න ඕනේ. මේ sign in process එකට ගියාට පස්සේ අපේ එහා පැත්තෙන් sign in page එකෙන් එන email එක, password එක වගේම remember me කියන check box එක check වෙලාද කියලා බලනවා. ඊට පස්සේ email එක empty නැත්තම් password එක empty නැත්තම් අපි මෙතන මේ user කියන table එක ඇතුලේ මේ අපි type කරලා තියෙන email එක සහ අපි type කරලා තියෙන password එක තියෙන row එකක් තියනවාද කියලා බලනවා. එහෙම row එකක් තියෙනවා නම් row එකක් තියෙනවා නම් echo කියලා success කියලා මෙතන echo කරනවා. ඊට අමතරව මෙතන මේ session එකක් හදනවා u කියලා කියන්නේ user කියලා session එකක් හදනවා. මෙන්න මේ fetch sock එක දාලා එතනින් තමයි session එක start වෙන්නේ. මොකද මෙතන අපි session start කියලා function එකක් දාලා තියෙන්නේ. එතකොට මේ අන්න ඒ session එක start වුණ හින්දා තමයි මෙන්න මෙහෙම session එකක් හැදිලා තියෙන හින්දා තමයි මේ session එක session start කියන function එක ඇතුලේ මෙහෙම session එකක් හැදිලා තියෙන හින්දා තමයි අපිට secure විදියට මේ විදියට හැමදේම මේ web application එක තියාගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි header.php එක ඇතුලට ගිහිල්ලා බලුවොත් 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 අපේ මෙතන PHP script එකක් දාලා session start කරලා තියෙනවා. එහෙම session start කරලා අපි if condition එකක් දාලා check කරගෙන තියෙනවා මේ අපි හදපු session එක u කියලා හදපු session එක තියෙනවද කියලා. එහෙම session එක තියෙනවා නම් ඒ session එකේ මේ data ටික ඔක්කොම data කියන variable එකට assign කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට අපි text එකක් දාලා තිනවා. ඒක අපි බැලුවොත්
මෙන්න මේ විදිහට මේ හයි කියලා දාලා තියෙන්නේ. මේ ජෝන් කියලා දාලා තියෙන්නේ මගේ මේ මම හද ප්‍රොෆයිල් එකේ යූසර් නේම් එක, ෆස්ට් නේම් එක, මේ යූසර් නේම් එක. එතකොට මේ name කියලා අපි එතන එකෝ කරගෙන තියෙනවා. ඒකයි මේ hi ජෝන් කියලා වැටලා තියෙන්නේ. ඊට අමතරව මෙතන sign out button එක තියෙනවා. ඒ sign out button එක ගිහුවට පස්සේ එතන session destroy වෙනවා. ඒක අපි ඊට පස්සේ බලමු කොහොමද වෙන්නේ කියලා. හරි. එතකොට මේ එහෙම session එකක් තියෙනවා නම් විතරයි මේ data ටික ඒ විදිහට පෙන්නන්නේ. අපි දැන් බලමු sign out process එක කොහොමද වෙන්නේ කියලා. අපි මෙතන on click එකක් දාලා sign out function එකක් මේ call කරගෙන තියෙනවා. අපි ඒක sign out function එක කොහෙද හැදිලා තියෙන්නේ කියලා බැලුවොත් අපි හදලා තියෙන්නේ මේ java.මේ script.js කියන ෆයිල් එක ඇතුලේ. අපි දැන් මේ function එක තියනවාද කියලා බලමු. script.js කියන මේ ෆයිල් එක ඇතුලට ගිහිල්ලා sign out කියන function එක තමයි මේ තියෙන්නේ. හරි. මේ තියෙන්නේ අපි අර ඒ කියන්නේ මේ බටන් එක ඔබද්දි මේ කෝල් වෙන්නේ මෙන්න මේ ෆන්ක්ෂන් එක. මේ ෆන්ක්ෂන් එක තමයි කෝල් වෙන්නේ on click එකේදී. අපි ඒකේ හදලා තියෙන var request new xml http request එකක් හදලා තියෙනවා. variable එක request කියලා දාලා. එතකොට ඒ request.onReadyStateChange anonymous function එකක් හදලා ඒකේ මේ status එක 200 නම් ready state එක 4ද කියලා check කරගෙන ඒක මේ කියන්නේ ඒ රික්වෙස්ට් එක සක්සස් මේ කියන්නේ මේ අවුලක් නැතුව එහාට ගිහිල්ලා සර්වර් එකට ගිහිල්ලා ප්‍රොසෙස් වෙලා මෙහෙට එනවද කියලා බලන්නයි මේ if condition එක දාලා චෙක් කරගන්නේ. එතකොට අපි මේකේ response text එක අල්ලගෙන තියෙනවා success කියලා. එහෙම success නම් windows.location මේ .reload කියලා මේ අපි මේ line එකක් දාගෙන තියෙනවා. ඒකෙන් වෙන්නේ අපේ page එක reload වෙන එකයි. හරි. එතකොට අපේ මෙන්න මේ රික්වෙස්ට් එක අපි යවන්නේ මේ get method එක use කරලා sign out process.php කියන ෆයිල් එකට තමයි මේක asynchronous වලින් asynchronous විදිහට යවන්නේ. අපි එතකොට අපි ගිහිල්ලා බලුවොත් sign out process.php කියන ෆයිල් එකට ගිහිල්ලා බලුවොත් මෙන්න මේ විදිහට තමයි පොඩි කෝඩ් ලයින් ටිකක් තමයි මෙතන බේන්න තියෙන්නේ. මෙතන හරියටම කෝඩ් ලයින් හරියටම බලුවොත් 11ටත් අඩු ගාණක් තියෙන්නේ. මම මේ ස්පේස් තියාගෙන තිබ්බට. එතකොට මෙතනත් අපි අර සෙෂන් එක ස්ටාර්ට් කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි if එකක් දාලා චෙක් කරගෙන දෙනවා යූසර් කෙනෙක් ඉන්නවද කියලා. යූසර් කෙනෙක් ඉන්නවනම් මේ යූසර්ගේ වැලියු එක null කරනවා. ඊට පස්සේ සෙෂන් destroy කරලා දානවා. ඊට පස්සේ සෙෂන් destroy වුණාට පස්සේ echo කරනවා success කියලා. අන්නේ සක්සස් කියන එකෝ එක තමයි අපි මෙන්න මෙතන රෙස්පොන්ස් එක විදිහට චෙක් කරගන්නේ. එහෙම එකෝ එක සක්සස් වුණොත් මේ සක්සස් කියන එක එකෝ වුණොත් විතරයි මෙන්න මේ වගේ page එක reload වෙන්නේ. අපි කරලා බලමු මොකක්ද වෙන්නේ කියලා. මේ sign out කියන බටන් එක තමයි අපි ක්ලික් කරගන්න ඕනේ. අන්නයි. sign out කියන බටන් එක ක්ලික් කරගත්තාම මෙතනින් දෙනවා sign in or register කියලා බටන් එකක්. ඒක අපි ක්ලික් කරගත්තාම අපිට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම අපව sign in වෙන්න. අපි sign in වෙන්න ඕනේ ආයේ අපේ නම මෙතන පෙන්වන්න නම්. හරි. අපි දැන් ගිහිල්ලා බලුවොත් මෙතනින් අපිට කාඩ් බටන් එකකටවත් ඇඩ් කරගන්න බෑ. මොකද අපේ මේ සෙෂන් එකක් නැති හින්දා යූසර් කෙනෙක් නැති හින්දා අපි sign in වෙලා බලමු. හරි. අවම sign in වුණාම ආපහු අපේ නම ජෝන් කියලා වෙන්නවා. එතකොට අපිට පුළුවන් මෙතනින් favorite add කරගන්න වගේම මෙතනින් cart එකට add කරගන්න අපේ products. එතකොට මේ හරි. එතකොට මේ page එකේ විදිහට session එක ගැන කියන්න තියෙන උච්චරයි. අපි ගිහිල්ලා බලමු දැන් මේකේ කොහොමද මේ product display වෙන්නේ කියලා. product display වෙන එක ගැන බලුවොත් එහෙම මෙතන තියෙන්නේ mobile කියන category එක ඇතුලේ mobile phone උත් laptop කියන category එක ඇතුලේ laptop උත් ඒ වගේම category එකට අදාළ දේවල් විතරයි එතන පෙන්නලා තියෙන්නේ.
අපි කෝඩ් එකට ගිහිල්ලා බැලුවොත් home.php home.php එකට ගිහිල්ලා බැලුවොත් හරි මේ තියෙන්නේ අපි මේ කෝඩ් එක අපි ඉස්සල්ලාම කැටගරි rs2 කියලා variable එකක් හදලා ඒකට සයින් කරලා තියෙනවා database search කියන query එක select all from category කියලා. එතකොට අපේ category table එකේ තියෙන ඔක්කොම category ටික අපිට ගන්න පුළුවන්. අපි ඊට පස්සේ for loop එකක් දාලා තියෙනවා $y assign කරලා තියෙනවා 0. ඊට පස්සේ $y ට වඩා මේ category num2 කියන එක ලොකුද කියලා බලනවා. මෙහෙම ඊට පස්සේ මේ y කියන එකට එකක් එකතු වෙනවා මේ for loop එකේ විදිහට. ඊට පස්සේ අපි category to data to කියන එකට assign කරගෙන තියෙනවා category rs2 dot කරලා තියෙනවා fetch as of කියන එකට. එතකොට මේ category data to කියන එකේ තමයි මේ අපේ මේ category එකේ ඔක්කොම ටික අපිට වෙන්න ගන්න පුළුවන් වෙන්නේ. අපි බැලුවොත් මේ call2l කියලා div එකක් ඇතුලේ අපි දාලා තියෙනවා මෙතන href එකක් ඇතුලේ දාලා තියෙනවා මේ category name එක. එතකොට 1 by 1 එක id එක id එකට 1 by 1 පිළිවෙලට වෙන්න ගත්ත එක අපිට මේම data ටික මේ category data to cat name කියලා දාලා තියෙන්නේ category name එක. අන්න ඒ හින්දා තමයි මෙන්න මේ විදිහට category වෙන්නන්නේ mobile laptop කියලා. හරි. එතකොට අපි ඊට පස්සේ ඒ කෝඩ් එකේ ඊළඟ පාර්ට් එකේ විදිහට අපි ආපහු PHP script එකක් මෙතනින් open කරගන්න තියෙනවා. මෙතනින් මේ close කරපු PHP script එක මෙතනින් මේ close කරගත්ත PHP script එක අපි එතකොට එතනින් search query එකක් දාලා තියෙනවා product කියන එකේ category cat id එක. ඒ කියන්නේ category cat id කියන්නේ category වල category id එක මෙන්න මේ category id එකට සමාන වෙන. ඒ කියන්නේ මේ mobile කියන එක ඇතුලේ වෙන්න ඕන දේවල් ටික තමයි මේ දාලා තියෙන්නේ. ඒ වගේම laptop එක ඇතුලේ වෙන්න ඕන දේවල් ටික තමයි මේ දාලා තින්නේ. category එක තමයි ව්‍යා කරගන්නේ ඔය තියෙන්නේ කියලා. ඒ කියන්නේ product කියන table එකේ category එක ඇතුලේ දැන් අපි මේ category එක ඇතුලේනේ වෙන්නන්න ඕනේ. අන්නේ category id එකට සමාන product ටික සහ status id එක. status id එක කියන්නේ active කියන එකයි. මේ status table එකේදී status table එකේ status id එක කියන්නේ active. අපි එතකොට අපි එහෙම ආයේ මේ වෙන table වෙන database වෙන මේ පුරේකින් අපි අරගන්න පිළිම එක කියලා අපි search කරගන්න පුළුවන්. ඊට පස්සේ order by කරලා තියෙනවා. මම මෙතන id එක desk limit 4ට. ඒ කියන්නේ desk limit 4ට offset 0 විදිහට. එතකොට මේ ඒකත් අපි product නම් විදිහට මේ විදිහට මේ check කරගන්න ඕන හින්දා product නම් කියලා variable එකට assign කරගෙන තියෙනවා number of rows ටික. අපි ඒකත් for loop එකක් දාගෙන එතනින් check කරගන්නවා. ඊට පස්සේ product data ටික product data කියලා variable එකකට අර වගේ මෙන්න category වගේ product මේ rs fetches of කියලා අපි assign කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි බැලුවොත් ඒක ඇතුලේ තමයි අපි දාගන්නේ මෙතනින් මේ search query එකක් දාලා product image ටික ගන්න. product image කියන table එකේ product id කියන එකට මේ product id එක කියන එක මෙන්න මේ product data කියන මේ අපි දාගත්ත මේ product data එකේ id එක තියනවාද කියලා බලනවා. ඒක එකක් ගන්න කියනවා. මොකද මෙතන අපි image add කරද්දී image තුනක් add කරගත්තට අපිට මෙතන පෙන්වන්න ඕනේ එක image එකක් හින්දා අපි limit 1 කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ ඒකත් අපි image නම් කියන එකට අරගෙන number of rows කීයක් තියෙනවද කියලා බලනවා. ඊට image data කියන එක equal කරගෙන තියෙන array එකකට ඊට පස්සේ මේ if එකක් දාලා condition එකක් දාලා check කරගෙන තියෙනවා බිඳුවට වඩා වැඩිද කියලා image number. එහෙමනම් image data fetches of කරනවා මෙන්න මේ variable එක fetches of කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ image data එකේ image path එක මෙන්න මේ img tag එක ඇතුළට දාලා මේක image එක ගන්න. ඊට පස්සේ
අපිට පුළුවන් එහෙම ඉමේජ් එකක් නැත්තම් අපිට පුළුවන් ඩිෆෝල්ට් පාත් එකක් දීලා ඩිෆෝල්ට් ඉමේජ් එකක් පෙන්වන විදිහට හදාගන්න. එතකොට මම මේ විදිහේ මේ වෙලාවේ කරගෙන තියෙන්නේ මේ විදිහේ දෙයක්. ඉමේජ් එකක් නැත්තම් මෙන්න මේ විදිහට ඩිෆෝල්ට් ඉමේජ් එකක් පෙන්වන්න හදලා තියෙන්නේ. ඊට අමතරව මෙතන අපි දාගෙන තියෙනවා අර අපි දැන් මේ මෙන්න මේ ටේබල් එක මෙන්න මේ query එක අපි close කර ගන්නවා. මෙතන PHP කියන මේ query එක අපි මෙතනින් ඉවරයි. මෙතනින් එහාට අපිට ආ ඉමේජ් එකක් වුමනා වෙන්නේ නැහැ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකේදී. එතකොට අපි මේ PHP script එක close කරගෙන තියෙනවා. මේ අපි දැන් යන්න ඕනේ මේ product name එක ඒ වගේම price එක මේක stock තියනවද කොච්චරක් තියනවද quantity අන්න ඒ ටික check කරගන්න. අපි ඒක කරගන්නේ මෙන්න මේ අපි product data කියලා හදාගත්ත මේ අපි අල්ලගත්ත fetches of data ටික product fetches of කරලා හදාගත්ත අල්ලගත්ත data ටික එන්නේ ඒකේ title එක මේ විදිහට පෙන්වන්නත් price කියන මේ column name එක දාලා price එක පෙන්වන්නත් ඒ විදිහට තමයි අපි මේක හදාගන්න තියෙන්නේ. එතකොට මෙතන in stock කියලා අපි මේ span එකක් දාගෙන තියෙනවා. ඒකේ item available ගන්න කොහොමද කියලා මෙතන වැටලා තියෙනවා. මෙතන item මේ available ගන්න මේ quantity කියන එකේ. එතකොට මේ single product view එකකට anchor tag එකක් අපි දාලා තියෙනවා. මෙන්න මේ දැන් මෙන්න මේ buy now කියන බටන් එක එපුවාට පස්සේ අපි යන්නේ single product view කියන page එකට. single product view කියන page එකට ගිහිල්ලා මෙන්න මේ product එක තමයි අපිට display කරන්නේ. ඒක වෙන්නේ මෙන්න මේ අපි මෙහෙම hover කරද්දී යටින් වැටෙන මේ link එක තියෙන්නේ. link එකට ID එක කීයද කියලා දාලා තියෙනවා. මේ product එක තියෙන ID එක මේක වැටෙන්නේ 14 කියලා. මේක වැටෙන්නේ 12 කියලා. එතකොට මේක වැටෙන්නේ 18 කියලා. මේක වැටෙන්නේ 16 කියලා. එතකොට අපි ඒක ටච් කරගත්තට පස්සේ ඔන්න ඔය වගේ page එකකට යනවා. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. එතකොට product display වෙන්නේ ওই විදිහට session manage වෙන්නේ අද කතා කරපු විදිහට තමයි මේ eShop application එකේ.